ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ A-level විෂය නිර්දේශය යටතට අයිති ඉතාමත් ජනප්‍රිය වුණු වගේම බොහෝමයක් හදවත්වලට සානුකම්පිත අත්දැකීමක් එක්කල කවි පන්තියක් වුණු පොඩි දුව කවි පන්තිය රසස්වාදය කිරීමට. මොනිකා රුවන්පතිරණ කියලා කියන්නේ කොළඹ යුගයේ මෑත භාගයේ 70 දශකයේ නියෝජනය කළ කිවිඳියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇය විසින් රචනා කරනවා ඔබ යෙහෙළිය ඇය ගැහැණිය කියන කාව්‍ය සංග්‍රහයක්. මේ කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් වුණු පොඩි දුව කාව්‍ය පන්තිය මෙලෙස විග්‍රහයට ලක් කරන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. එම කාව්‍ය පන්තිය සිව්පද ආකෘතියෙන් රචනා වුණු නමුත් මෙහි අන්තර්ගත වුණේ නිසඳස් ආකෘතියක්. මේ කාව්‍ය පන්තියට අනුව නිරන්තරයෙන් වෙනස් වන සමාජ සංස්ථාව තුළ අනේක විද දුක් කම්කටොළු රාශියකට මුහුණ දෙන කාන්තාවකට අත්වන අනුවේදනීය දුක්ඛ දෝමනස්යන් තේමා කරගෙන තමා මේ කාව්‍ය පන්තිය රචනා වෙලා තියෙන්නේ. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ජීවිතයේ පළමු වරට තනි වුණු කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කීවේ ලිසී කියලා. ආර්ථිකමය වශයෙන් දුර්වල වුණු පවුලක බර ඉසිලීමට නිර්ධන පන්තියක ගැහැණියකට උනත් සිද්ධ වෙනවා. ඉතින් මේ කියන කතා පුවත තමා පොඩි දුව කාව්‍ය පන්තිය ඔස්සේ විග්‍රහ කරලා තියෙන්නේ. එලෙස එක්තරා පවුලක දියණියකට අත්වුණු ඛේදනීය ඉරණමක් මෙලෙස මොනිකා රුවන්පතිරණ කිවිඳිය විසින් පොඩි දුව පද්‍ය පන්තියෙන් ගෙන ඒමට සමත් වෙලා තිබෙනවා. ඇය පවුලේ බර අඩු කරන්න සිතාගෙන ගෙදරින් පිටවන්න රැකියාවකට. මේ රැකියාවකට යන්න කලින් ඇයගේ අම්මා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ පොඩි දුවේ කියන නමින්. මතකාවර්ජනයක් ගෙන ඒමට කවියා සමත් වෙලා තියෙනවා. මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ජීවිතයේ පළවෙනි වතාවට තනි වුණු කල ඈත රටක. මේ කවියට අනුව ඈත රටක තනි වුණා කියලා කියන්නේ එක්ක ගමෙන් නගරයට ඈත් වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොළඹ නගරයට හෝ වෙනත් දුර පළාතකට වෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඇය රට රැකියාවකට ගියාද කියලා කියන්නත් පුළුවන්. ඇය පවුලෙන් ඈත්ව අම්මගෙන් තාත්තගෙන් දුරස් වෙලා ඉන්න මේ දියණියට එහි මිනිසුන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ ලිසී කියන නමින්. ඉතින් කාත් කවුරුත් අඳුනන්නේ නැති මේ නන්නාඳුන රටේ මිනිස්සු ඇයට ලිසී යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇයගේ දෙසවන් වලට ඇසෙද්දී. අතින් හිසින් බර උසුලන් පාර දිගේ මන් යනකොට දකින කෙනෙක් මට කීවේ ඒ වැඩකාරියක් කියලා. පොඩි දරුවෙක් අතින් අරන් පාසලකට මන් යනකොට එතන හිඳින අය කිව්වේ බේබිගේ ආයම්මා කියලා. මොනිකා රුවන්පතිරණ කිවිඳිය මේ නිර්මාණය තුළින් සමාජයේ පවතින විවිධත්වය වගේම එකම චරිතයක් දෙස විවිධ තැන්වලදී විවිධ ඇස්වලින් දකින විදිහත් නිර්මාණාත්මකව කවියට නගලා තියෙනවා. මුලින්ම ලිසී කියලා ඇමතුවේ දියණියටම තවත් නොයෙකුත් තැන්වලදී නොයෙකුත් නම් වලින් ආමන්ත්‍රණය කරනවා. අතින් හිසින් බර උසුලන් පාර දිගේ මන් යනකොට දකින කෙනෙක් මට කීවේ ඒ වැඩකාරියක් කියලා. ඇය නිවසක වැඩකාරියක් විදිහට බර උසුලන් පාර යනවා දකිනකොට මිනිස්සු ඇයව ආමන්ත්‍රණය කරන්නේ ඒ යන්නේ වැඩකාරියක්. ඒ තමයි අර වලව්වේ වැඩ කරන වැඩකාරී යන ආදී නම් වලින්. ඒ වගේම ඇයව තවත් තැන්වලදී තවත් නම් වලින් ආමන්ත්‍රණය කරනවා. පොඩි දරුවෙක් අතින් අරන් පාසලකට මන් යනකොට එතන හිඳින අය කීවේ බේබිගේ ආයම්මා කියලා. ඇය නිවසේ වැඩ කරනවා වගේම පොඩි දරුවෙක් අතින් අරන් පාසලකට යනවා. ඉතින් ඒ අවස්ථාවේදී එතන ඉන්න මිනිස්සු ඇයට කියන්නේ ඒ බේබිගේ ආයම්මා කියලා. මේ විදිහට නොයෙකුත් තැන්වලදී නොයෙකුත් ආකාරයට ඇයව ආමන්ත්‍රණය කරනවා.
ඊළඟ කවියේදී මොනිකා රුවන්පතිරණ කිවිඳියේ කියනවා කෑම බීම උයා පිහා මන්දර දිය අදින කලට දකින සියලු දෙනා කීවේ ගෙදර කුස්සි අම්මා කියලා. ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ ඇලවුනාම තවමත් සිහිනෙන් උඹ මට කියන්නේ පොඩි දුවේ කියලා. ගෙදර තියෙන හැම වැඩක්ම කරවගන්න ඇයව දකින හැමෝම ඇයව ආමන්ත්‍රණය කරන්නේ ගෙදර කුස්සි අම්මා කියලා. මේ ආකාරයට ඇය විවිධාකාරයෙන් විවිධ තැන්වලදී ආමන්ත්‍රණය කිරීම වලට ලක් වෙනවා. හැබැයි දවස අවසානයේදී ඇය සියලු වැඩ කටයුතු අවසන් කරලා නිදි පැදුරේ ඇලවුනාම ඇයට පොඩි දුවේ කියලා තමයි අම්මා කතා කරනව ඇහෙන්නේ. මේ ආකාරයට මොනිකා රුවන්පතිරණ කිවිඳිය විසින් සමාජයේ පවතින විවිධත්වය නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙනවා. අවසානයේදී මොනිකා රුවන්පතිරණ කිවිඳිය කාව්‍ය සිත් සතන් තුළ සංවේදීභාවය උපදවන්න සමත් වෙන්නේ අම්මට තමන්ගේ පොඩි දුවමයි. හැබැයි සමාජයට ගියාම තමන් කරන ක්‍රියාව අනුව ඔවුන්ව හඳුන්වන නම් ආමන්ත්‍රණය කරන ආකාරය වෙනස් වෙනවා. මේ බව අර්ථවත් කරමින් තමයි මොනිකා රුවන්පතිරණ කිවිඳිය මේ පොඩි දුව කියන කාව්‍ය පන්තිය රචනා කරන්න සමත් වෙලා තියෙන්නේ.